කවදාවත් අපේ හපංකම් පින්නතුනේ එහා පැත්තේ තිරිසන් ලෝකයක් පේනකොට එහා පැත්තේ പ്രേත ලෝකයක් පේනකොට උපදින්න තියෙන ආත්මය හරි අන්ධකාරයක් පේනකොට අවීචි මහ නරකාදිය පේනකොට අපි කොහොමද සනසීමෙන් මැරෙන්නේ? එතකොට අපේ ගිනුම් වල සල්ලි මතක් වෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාර මතක් වෙන්නේ නැහැ. එතකොට ඔට්ටු තට්ටු වෙලා හරි හම්බ කරගත්ත දේවල් මතක් වෙන්නේ නැහැ. පින්නතුනි හොද්දට මතක තියාගන්න අපිට ඉතුරු වෙන්නේ අපි කරගත්ත පින් ටිකයි පව් ටිකයි විතරයි. අපේ සුගතිය පිණිස හේතු වෙන්නේ නොකරපු අකුසල් ටික විතරයි. අපේ ආධ්‍යාත්මික ශික්ෂණයේ දියුණුව සමෘද්ධිය පිණිස හේතු වෙන්නේ අපි කරගත්ත පින් කුසල් ටික විතරයි. ඒ නිසා 2026 අවුරුද්ද අපි වෛරය නැති කරන අවුරුද්දක් බවට පත් කරගන්න ඕනේ. 2026 අවුරුද්ද තරහව නැති කරන අවුරුද්දක් බවට පත් කරගන්න